මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ pH අගය සහ pOH අගය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක. හරි. එතකොට අපි දන්නවා pH කියන්නේ මොකක්ද? pH සමානයි ඍණ ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය. ඒ වගේම pOH සමාන වෙනවා ඍණ ලඝු 10 පාදයට OH- එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයට. හරි. අපි කලින් වීඩියෝ එකකදී කතා කරා ජලයේ අයනික ගුණිතය කියන්නේ මොකක්ද කියන එක. ජලයේ අයනික ගුණිතය එහෙම නැත්නම් KW කියන්නේ මොකක්ද කියන එක. ඒත් අපි දන්නවා KW කියලා කියන්නේ යම්කිසි ද්‍රාවණයක H+ අයන සාන්ද්‍රණයේ OH- අයන සාන්ද්‍රණයේ ගුණිතය. හරි. එතකොට මට මෙන්න මේ KW වලට තියෙන සම්බන්ධයෙන් මට ගන්න පුළුවන් ජලයේ pH අගයත් pOH අගයත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක. හරි. එතකොට මම මෙන්න මේ වගේ වෙනසක් කරනවා. මට පුළුවන් සමීකරණයේ වම් පැස සහ දකුණු පස යන කොටස් දෙකම ලඝු 10 පාදයෙන් ගුණ කරන්න. හරි. එතකොට මට මෙන්න මේ වගේ සමීකරණයක් හම්බ වෙනවා. ලඝු 10 පාදයට KW සමානයි ලඝු 10 පාදයට H+ එක්ක සාන්ද්‍රණය ධන ලඝු 10 පාදයට OH- එක්ක සාන්ද්‍රණය. එතකොට අපි දන්නවා ලඝු ගණකය ගත්තහම එයාලගේ ගුණිතයක් තියෙනවා නම් ලඝු ගණකය එකතු වෙනවා කියලා අපි දන්නවා. හරි. එතකොට මට මෙන්න මේ සමීකරණය අපිට පුළුවන් දෙපසම ඍණ ලකුණකින් ගුණ කරන්න. ලඝු 10 පාදයට KW කියන අගය වගේම ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය සහ ලඝු 10 පාදයට OH- අයන සාන්ද්‍රණය කියන පද තුනම ඍණ ලකුණකින් දැන් අපි ගුණ කරමු. එතකොට මොකද්ද වෙන්නේ? වම් පස එනවා ඍණ ලඝු 10 පාදයට KW සමානයි ඍණ ලඝු 10 පාදයට H+ එක්ක සාන්ද්‍රණය එකතු කිරීම ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය. හරි. එතකොට අපි දැන් මෙන්න මේ මොකද්ද කියන්න අපි දන්නවා. අපි දන්න ඍණ ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය කියන්නේ pH අගය. ඒ වගේම ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය කියන්නේ pOH අගය. එතකොට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඍණ ලඝු 10 පාදයට KW කියලා කියන්නේ pKW. එහෙම නැත්නම් power of KW. KW අගය 10 බලයක් විදිහට ලිව්වහම අපි කියනවා ඒකට pKW. එතකොට අපිට කියන්න පුළුවන් pKW සමානයි pH ධන pOH. හරි. එතකොට ජලීය ද්‍රාවණයක pH අගය සහ pOH අගයේ එකතුව pKW වලට සමාන වෙනවා. pKW කියන්නේ ජලයේ අයනික ගුණිතය. හරි. එතකොට අපි දන්නවා සෙල්සියස් 25 දී KW වල අගය එක ගුණ කිරීම 10^14යි මවුල වර්ගය dm ඍණ 6 බවට පත් වෙනවා. හරි. එතකොට අපි pKW ගත්තොත් pKW කියලා කියන්නේ ඍණ ලඝු 10 පාදයට KW. ඒ කියන්නේ ඍණ ලඝු 10 පාදයට එක ගුණ කිරීම 10^14යි. හරි. එතකොට අපිට මෙතනින් උත්තරයක් එනවා. එක ගුණ කිරීම 10^14 ලඝු අගය ගත්තොත් අපිට එනවා ඒ උත්තරේ 14යි. එහෙනම් සෙල්සියස් අංශක 25 දී KW වල අගය 14ක් වෙනවා. ඒකට මට මේ හැම දෙයක්ම එකතු කරලා මෙහෙම ලියන්න පුළුවන්. pH ධන pOH සමානයි KW. එහෙනම් සෙල්සියස් අංශක 25 දී pH ධන pOH සමානයි 14ක් බවට පත් වෙනවා.